ලංකාවේ දේශපාලන ශේෂ්ත්‍රයේ කැපී පෙනෙන චරිතයක් තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ. ඉතින් මේ කතාව ඇයගේ දේශපාලනය ගැන නම් නෙවෙයි. ඉතින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇයගේ වසර 10ක විවාහ දිවියෙන් වෙන්වීමට මේ වන විට තීරණය කර තිබෙනවා. ඇය විවාහ වී සිටියේ සිනමා නළුවෙකු හා රූපලාවන්‍ය ශිල්පියෙකු වන හිරාන් යක්කෝවිට සමගයි. හිරුනිකා හා හිරාන් යනු දරු තිදෙනෙකුගේ මව්පියන්ද වනවා. ඉතින් සිය විවාහ දිවියෙන් වෙන්වීමට තීරණය කළ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඒ පිළිබඳව දීර්ඝ සටහනක් සිය මුහුණු පොතට පසුගියදා එක් කර තිබුණා. ඉතින් මේ අය එහිදී පළ කළ අදහසයි බොහෝ කල්පනා කිරීමෙන් හා සිතීමෙන් පසුව හිරාන් සහ මම අපගේ විවාහයෙන් වෙන්වීමට තීරණය කළෙමු. මෙම තීරණය ගනු ලැබුවේ අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධයෙනි. අපි වසර 10කට ආසන්න කාලයක් එකට ගත කර ඇත්තෙමු. අපි අපගේ සීන ජීවිතයේ එක නිර්මාණය කර ඇත්තෙමු. හවුල්කරුවන් ලෙස අපටත් විදිය හැකි ආදරයට අපි සැබවින්ම කෘතඥ වෙමු. අපි විවාහ වූ විට අපි සදාටම පොරොන්දු වූයේ නැත. මන්ද ජීවිතය අනපේක්ෂිත හැරීමක් ලබාගත හැකි බව අපි තේරුම් ගත්තෙමු. ඒ වෙනුවට අපි සෑම දිනකම අපගේ හොඳම දේ දීමට කැප වී සිටියෙමු. ඒ වගේම අපි බොහෝ ප්‍රීතිමත් වසර ගණනාවක් ගත කළේ එලෙසයි. අපි අපගේ මාවත වෙනස් වූ සන්ධිස්ථානයකට පැමිණියෙමු. ඒ සැහැල්ලුවෙන් ගත් තීරණයක් නොවේ. අපි මාස ගණනාවක් ඒ ගැන කල්පනා කළ නමුත් අවසානයේ එකිනෙකාට ස්වාධීනත්වය ලබා දීමට තීරණයකට පැමිණියෙමු. අපි බෙදාගත් කාලය ගැන අපි කෘතඥ වෙමු. අපි එකිනෙකාට සුබ පතනවා. ඔබගේ කරුණාව සහ ආදරය අපගේ ගමනේ කොටසක් වීම ගැන ස්තුතියි. යනුවෙන් ඇයම ෆේස්බුක් සටහනේ අදහස් දක්වා තිබුණා. ඉතින් හිරාන් සහ හිරුනිකා විවාහ ජීවිතයෙන් වෙන් වුණත් ඔවුන්ගේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියා අපි ප්‍රාර්ථනා කර සිටිනවා.